ඔන්න CRC වයිල් සයිඩ්ඩයෙන් අපි අද ගේන්න හදන්නේ අලුත් මත්දැකි. අපි අදහදන්නේ ක්‍රිකට් ගහ. ඕ අපි ක්‍රිකට් ගහමු. නෑ අද අපි කරන්න යන්නේ වෙනස්ම දෙයක්. ලංකාවේ කවුරුත් නොකරපු දෙයක්. අද අපි තුන්දෙනා කම්පිටිෂන් එකක් කරන්න යන්නේ. අද අපි කරන්න යන්නේ මේ ක්‍රිකට් බෝල් වලට වෙඩි තියන්න. අපි ක්‍රිකට් පොළු හිටවලා ඒව උඩින් මේ බෝල තියලා අපි බලමු යාර 50 100 150 200 දුර වලින් කාටද හොඳටම වෙඩි තියන්න පුළුවන් කියලා. බලමු. එතකොට අපි මේ කම්පිටිෂන් එක කොහොමද කරන්නේ? එක්කෙනෙක්ට එක උණ්ඩේද හම්බෙන්නේ බෝල්ට වෙඩි තියන්න නැත්නම් කොහොමද වෙන්නේ? අපි එක උණ්ඩයක් පාවිච්චි නොකර එක රවුන්ඩ් එකකට උණ්ඩ 3ක් පාවිච්චි කරමු. 50 yards වලදී උණ්ඩ 3යි 100 වලදී උණ්ඩ 3යි ඒ වගේ 200 වෙනකල් අපි උණ්ඩ 3ක් හම්බ වෙනවා. තමන්ගේ බෝලයට වැටෙනකල් උණ්ඩ 3 ඇතුළත වෙඩි තියන්න ඕනේ. තියලා බලමු. අද අපි පාවිච්චි කරන ගන් එක මොකද්ද? අපි මෙතන තියෙන ගන්ස් වලින් මෙන්න මේ බෝල්ට් ඇක්ෂන් එක පාවිච්චි කරමු. මේක බෝල්ට් ඇක්ෂන් ප්‍රිසිෂන් රයිෆල් එකක්. මේකේ නම තමයි Savage Axis 2. අපි එහෙනම් රේන්ජ් එකට ගිහිල්ලා වෙඩි තියලා බලමු. අද අපේ චැලෙන්ජ් එකට අපි පාවිච්චි කරනවා Savage Axis 2 කියන ප්‍රිසිෂන් රයිෆල් එක. මේක 223 Remington කියන කාට්‍රිජ් එක චේම්බර් කරන්න හදපු රයිෆල් එකක්. මේකත් සාමාන්‍යයෙන් 1000 yards විතර වෙඩි තියන්න පුළුවන්. සහ within 100 yards මේක sub MOA ගන්න එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඟලක් වගේ වර්ගඵලයකට මේකෙන් වෙඩි තියන්න පුළුවන් පිට පිට. ඉතින් අද අපි ලකුණු දෙන්න හිතාන ඉන්නේ යාර 50කට බෝල් එකට ලකුණු 10 ගානේ. යාර 100ට බෝල් එකට ලකුණු 20 ගානේ. යාර 150ට ලකුණු 30 ගානේ. යාර 200 දිගම දුර අපි ලකුණු 50ක් දෙනවා. වින්ඩ් එක ගොඩක් තද දවසක්. ඒ වුණාට අපි යාර 200යිනේ. වෙඩි තියලා බලමු කොහොමද කියලා. ඉතින් අපි කොහොමද මුලින්ම අපි ඉස්සරලම වෙඩි තියන කෙනා තෝරගන්නේ? ඔන්න ඉස්සර ක්‍රිකට් ගහනවා වගේ අපි තෝරන්න හදන්නේ කවුද මුලින්ම වෙඩි තියන්නේ කියලා. කොටම තනකොළ ගහ තෝරගන්න එක්කෙනා තමයි මුලින්ම වෙඩි තියන්නේ. මම තමයි මුලින්ම වෙඩි තියන්නේ. පළවෙනි ෂූට, දෙවෙනි ෂූට, තුන්වෙනි ෂූට. අපි බලන්න හදන්නේ අපි ෂූට් කරන් තැන ඉඳන් යාර 50 වැටෙන්නේ කොතෙන්ද කියලා. යූස් කරනවා රේන්ජ් ෆයින්ඩර් එක යාර 50 වෙනකන්. තව පොඩ්ඩක් 51යි. අන්න එතන 50. අපි කම්පිටිෂන් එක පටන් ගන්න හදන්නේ එක්කෙනෙකුට බුලට් 3ක් හම්බ වෙනවා. මම තියන්න හදන්නේ දකුණු පැත්තේ කෙරවලේ බුලට්. පළවෙනි ෂොට් එකෙම වැදුනා. ඊළඟට ෂූටර් 2 මැද බෝලෙට තියන්න හදනවා. හරි එහෙනම් ෂූටර් 2 round 1. ෂොට් එක වැදුනා හැබැයි බෝලේ වැටුන්නේ තව එකක් තියලා බලමු. තව එකක් තියලා බලමු. ෂාට්. බෝලේ වැටුණා. හරි. ඒකට ලකුණු දෙන්නේ කොහොමද? 10ම තමයි. මොකද පළවෙනි ෂොට් එක මම හිතන්නේ වැදුනා. එතෙන්ට ගිහිල්ලා බලමු. ගන්න එක ක්ලියර්. 3 round 1. Nice.
බෝලේ උඩ ගියා. ඒක මම දිනු මොකද බෝලේ වැටිම උඩ ගියේ මගේ හින්දා. ඒක ඔයා දිනු කනුවට දීපුවා. කනුවේ භාගයක් නැහැ වගේ අපිට පේනවා. ආයි කනු නැහැ. ඉන්නකේ බලව හදාගෙන. මගේ වටේ මොන විදියට ඉවර වෙනවා. කලින් වටේ තුන් දෙනාම ලකුණු 10 දෙන්නවා. අපි ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. බෝල නම් ඉවරයි. බෝල එකක් මෙතන තියෙනවා. එකක් තියෙනවා. මේකට වැදිලා තියෙනවා. එතනින්. අපි දැන් යාර 50ට තිබ්බා. ඊළඟට අපි හදන්නේ යාර 100ට තියන්න. අර රූල්ස්ම තමයි එක්කෙනෙකුට උණ්ඩ 3යි. අපි තියලා බලමු. හරි shot 1 100 yards වැදුනා 100 yards ඊළඟට ඒකට ලකුණු 20ක් නේ ඔව් ඒකට ලකුණු 20යි හරි shooter 2 gun එක empty එහෙනම් shooter 2 shot හරි හරි පළවෙනි ෂොට් එක මීටර් 100යි ලකුණු 20යි ඊළඟට shooter 3 round 2 shooter 3 තියලා බලමු ඒකත් කනුවට දෙදුනේ ඒකෙත් බෝලේ උඩ ගියා මොකද්ද පුපුරනවා ගෙත් වුණා මට වුණා කනුවත් ඒකේ අපි එහෙනම් ඔන්න 100 yards ඉවර කරා අපි තුන් දෙනාම 20 ගත්තා අපි ඇත්තටම 150 ස්කිප් කරලා අපි කෙලින්ම 200 200 yards තියන්න හදන්නේ same bullet same gun අපි තියලා බලමු තුන්වෙනි උණ්ඩෙන් බෝලේ බිම ගන්න එක empty shooter 2 හරි එහෙනම් shooter number 2 200 meters අද ඇත්තටම වින්ඩ් එක ගොඩක් වැඩි දවසක් සාමාන්‍යයෙන් 200 yards විතර වගේ තියෙනකොට වින්ඩ් එකේ වුණත් බලපානවා අපි shot number 2 තියලා බලමු
ෂොට් 3යි මීටර් 200යි ලකුණු 50යි. ෂූට් 3 චැලෙන්ජ් එකේ අන්තිම කොටස 200 yards තියලා බලමු. Good shot. චැලෙන්ජ් එක ඉවරයි. සෙකන්ඩ් ෂොට් එකකින් තිබ්බේ. අපි එතනට ගිහින් බලමු ඩැමේජ් එක කොහොමද කියලා. ඔන්න අපි 200 yards finish කළා. අපි බලමු ඩැමේජ් එක. බෝල තුනම තියෙනවා. මේක නම් ලාඩ වෙලා තියෙන්නේ. වැඩ ගිහිල්ලා තියෙනවා 200 yards. ළඟින් වැදීගෙන ගිහිල්ලා තියෙනවා. මේකත් එහෙමයි. මේකට නම් වැදිලා තියෙනවා. ඒක ඩැමේජ් වෙලා තියෙනවා. ඩැමේජ් වෙලා තියෙනවා. නෑ ඒකත් නිය උඩින් ගිහිල්ලා වගේ තියෙන්නේ. ඔව් නේ තුනම ගෑවිලා ගිහිල්ලා වගේ තියෙනවා. අපේ ක්‍රිකට් කම්පිටිෂන් එක දැන් ඉවරයි. ඔන්න අපේ 50 yards 100 yards 200 yards තුනම තිබ්බා. අපි තුන් දෙනාම උණ්ඩ තුනක් ඇතුළත වෙඩි තියන්න පුළුවන් වුණා. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න, subscribe කරන්න, share කරන්න, like කරන්න. මේ වගේ fun activities තියෙනවා නම් suggestions තියෙනවා නම් ඔයාලා comment section එකේ දාන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න. අපි CRC Vibes. Thank you. ඇයි මැද ඇඟිල්ලෙන් දැම්මේ? ඒ උඹේ ඔළුව bounce වෙනවා. පොඩි හරි හරි හරි. මාර උඹ දිහා බලන්නේ නෑ. එක වාට්ටා කළුවර එහෙනම් අපි රේන්ජ් එකට ගිහිල්ලා ඉඳලා බලමු.